Hi, good morning. ඉතින් අද ඇවිත් මට ස්පෙෂල් දවසක්. අපි කරන්නේ මොනවාද? එතකොට යන්නේ කොහෙද? ඒ හැම තේම ඔයාලට මේ බ්ලොග් එකකින් අරගෙන එන්නම්. එන්න පටන් ගත්තේ කිරිබත් කෑල්ලකින් තමයි මගේ දවස. අපි යනවා. හොඳටම ලස්සනට. ඒක මරු. මගේ ලිස්ට් එකේ එහෙම එකක් තිබුණේවත් නැහැ. ලිස්ට් එකේ මගේ before bride ලිස්ට් එක. ඒ මොකද? මම බඳින්න කලින් කරන්න කැමති දේවල්. හයි. තියාවා ආදරණීය තරුවක් බලන්න. දැන් ඉන්ටර්වල් එකක්. ඉතින් හම්බෙමු ෆිල්ම් එක ගැන පස්සේ රිවිව් එකක් දෙන්න. ඉතින් හස්බන්ඩ්ගේ දැඩි විරෝධෙත් එක්ක තමයි කලින් වීඩියෝ ක්ලිප් එක මේ බ්ලොග් එකට ඇඩ් කරේ. ඉතින් අද මගේ බර්ත්ඩේ එක. මට විශ් කරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස් කියනවා. ඉතින් මගේ බර්ත්ඩේ එක කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා තමයි ඔයාලට මේ බ්ලොග් එකෙන් අරගෙන ආවේ. හැම මොහොතක්ම බොහෝ දුරට මේ බ්ලොග් එකට ඇඩ් කරලා ඇති. ඒත් ඇඩ් කරන්න බැරි වුණු සමහර දේවලුත් ඇති. ඒ වගේම තමයි පවුලත් එක්ක ගත කරන ඒ හැම මොහොතක්ම හරිම සුන්දරයි. මගේ හස්බන්ඩ්ගෙන් ලැබුණු ට්‍රීට්ස් සහ මගේ පවුලේ අයගෙන් ලැබුණු ට්‍රීට්ස් තමයි මේ බ්ලොග් එකේ දිගටම ඇතුළත් වෙන්නේ. ඔයාලත් ගිහින් ආදරණීය තරුවක් ෆිල්ම් එක බලලා ඔයාලගේ හැඟීම ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් ෆිල්ම් එක බලලා අපි ඊළඟට ගියේ shopping කරන්න. ඩ්‍රෙස් කරපු හැම ඩ්‍රෙස් එකක්ම මට ෆිට් ඔන් එකේ වීඩියෝස් දාන්න බැරි වුණා. ඒකට හේතුව ෆිට් ඔන් රූම් එකේ ලොකු සෙනඟ තදබදයක් තිබුණ නිසා මම ඩ්‍රෙස් කරලා බලලා මට ගැලපෙන ඇඳුම් ටික අරගෙන ඉක්මනට ආවා. අපි ආදරණීය තරුවක් බලලා ආවා බීච් එකට. ෆිල්ම් එක බලන්න යනකොට ගොඩක් වැස්ස. දැන් නම් වැස්ස පාරේ හොඳට අවුල තියෙනවා. දැන් අපි ඉතින් මාතර බීච් එකට. මන් දන්නේ හේතුව මොකක්ද කියලා. මම vlog එකක් කරන්න ඉන්න හැම දවසකම කොහෙන් හරි වැස්ස කඩාපාත් වෙනවා. ඉතින් සමහර දේවල් කරන්න හිතන් ආපු විදිහට මට කරගන්න උනේ නෑ ළමයි. ළඟට අපි ලන්ච් එක අරගෙන ආවේ බින්චුන් එකට. අපි try කරේ Oreo chocolate sundae එක. ඒකත් රසයි ළමයි. ඉතින් ඇවිදලා කරලා ගෙදර එනකොට ගෙදර අය මට මේ විදිහට පොඩි සර්ප්‍රයිස් එකක් රෙඩි කරලා දීපා. ඉතින් හැමෝටම මේ වෙලාවේ තියාගන්නවා මම තෑන්ක්ස් කරන්න මගේ ආදරණීය හස්බන්ඩ්ට, මගේ පවුලේ අයට, ඒ වගේම යාළුවෝ හැමෝටම ගොඩක් thank you මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කරපු හැම දෙයකටම. ඉතින් රෑ හැමෝම එකතු වෙලා ඩිනර් එක අරගෙන ඊට පස්සේ එකතු වෙලා විනෝද වුණා. ඒ කිසිම දෙයක් වීඩියෝ ක්ලිප්ස් වල නැහැ. මොකද ලස්සන මතකවලට ෆෝන් එක නැති තරමට තමයි අපේ කාලය ගත කරන්න පුළුවන්. එහෙනම් සඳු and කවි YouTube channel එක subscribe කරලා හැමෝම bell icon එකත් click කරලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. bye